හායි කොහොමද යාලට? ඉතින් අපි මේ දේම යන්නේ මම ආසම වැඩක් කරන්නේ. මම ගොඩක් ආසාවෙන් හිටියේ මාතෘ බෝධියේදී කිරියා හදන්න පූජා කරන්න. ඉතින් අපි උදේම නැගිටලා අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන මාතෘ බෝධියට ආවා. උදේම කිව්වට වැඩ ටික කරගත්තී ටිකක් පරක්කු වුණා. ගෙදරින් පාහමාරට ආවට මාතරට එද්දි 6 විතර වෙලා. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා මම ආසාවෙන් හදපු කිරියාහාර ටික පූජා වට්ටයකට දේලා මල් වට්ටයකට හදන ගමන් තමයි හිටියේ. එදා පොය දවසක් නිසා එතෙන්ට ආපු අය ලස්සනට හදපු පූජාව පොලිමට මල්ලාසනයට අරගෙන ගියා. ඉතින් මගේ වැඩ ඔක්කොම නවත්තලා මමත් හනිහනිකට ඒවට වඳින්න ගියා. ඉතින් අපිට අපේ පූජාව ඉක්මනට හදාගන්න බැරි වුණ නිසා අපේ පූජාව ඒ පොලිමට අරන් යන්න බැරි වුණා. පොලිමේ ගිය පූජාවට වැඳලා ඉවර වෙලා අපිත් අපේ පූජාව ඉක්මනට ලෑස්ති කරගන්න ගියා. අපිත් අපේ පූජාව ඉක්මනට ලෑස්ති කරගන්න. අපේ පූජාවට ගොඩක් දේවල් අඩුයි. අපි අද කලබලයට ආව නිසා. පූජාව තියලා දෙන්නත් එක්ක ගියා පහන් පත්තු කරන්න. මම තමයි ඉතින් ඔන්න පහන් පත්තු කරේ. අපේ අයියට දුන්නා හඳුන් කූරු ටික පත්තු කරන් එන්නේ කියලා. එයත් ඒ ටික පත්තු කරගෙන ඇවිත් ඉතින් යාට හැමදේම කියලා දෙනවා. ඒ ඔක්කොම දේවල් ඉවර වෙලා අපි ආව වඳින්න. එතන මාර නිදහස් තැන. එතන ඉද්දි මගේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා. හිතට මාරම සැනසෙල්ලක් මට දැනෙනවා. ඉතින් අපි දෙන්නගේ හිතේ තිබුණ හීන ප්‍රාර්ථනා ඔක්කොම හිතින් හිතාගෙන බෝධීන් වහන්සේව පැන්කල වලින් නෑවේ. හිතේ තිබුණ හැමදේම හිතේ තියෙන විදිහටම හරියන්න කියලා මම දැනුත් ප්‍රාර්ථනා කරනවා. මේ ඉන්නේ අපි දෙන්න. ඉතින් ඇත්තටම මට අද මාරම සතුටු දවසක්. මම ආසයි බයික් එක පදින්න. ඒ නිසා මම බයික් එක ඉල්ලගත්තා. ඉල්ලගත්ත වෙලාවෙ ඉඳන් අයියගේ වැඩේ මට බනින එක. බැනුම් අහගෙනම මම බයික් එක පැදගෙන ආවා. එයා කියන විදිහට යන්නලු. නැත්තම් දෙන්නම වැටෙයිලු. කියන්න බැරි වුණා. මේ වීඩියෝ ක්ලිප් ටික එයා තමයි ගත්තේ.
කොහොම වුණත් ඒ වීඩියෝ ටික ලස්සනටම තිබුණා. ඔයාලත් මේ වගේ අපේ වීඩියෝ බලන්න අපේ සහේඩුවේ channel එක subscribe කරලා මතක ඇතුව bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්න. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු.